බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේගේ ශ්‍රී දළදා වහන්සේ මල්ල රජදරුවන්ගේ දේශී මහත් ගෞරවයෙන් තැන්පත් කරන ලදී. දළදා වහන්සේ ඉන්දියාවේ දඹදිව වැඩ සිටි අතර රජවරුන් මෙන්ම භික්ෂූන් වහන්සේලාද ඊට එකසේ වන්දනාමාන කළහ. ආක්‍රමණිකයන් ඉන්දියාවට තර්ජනය කළ විට ගුහසීව රජතුමා ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා සුරක්ෂිත දේශයක් සෙවිය. ශ්‍රී දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමේ කාර්ය රජතුමා විසින් හේමමාලා කුමරියට සහ දන්ත කුමරුට පවරන ලදී. අන් අයට හසු නොවී සිටීම සඳහා කුමරු සහ කුමරිය දුගී සංචාරකයන් ලෙස වෙස්වලා ගත්හ. ඔහු රහසිගතව කුඩා බෝට්ටුවකට නැගී ශ්‍රී ලංකාව බලා මහා සයුර තරණය කළහා. ඔවුන්ගේ නෞකාව ලංකාපුරයට ලංකා පටුනට ළඟා වූ අතර එම භූමිය සාමයෙන් හා සෞන්දර්යයෙන් යුතුව ඔවුන්ව පිළිගත්තේය. කුමරු සහ කුමරිය අගනුවරු වූ අනුරාධපුරිය බලා රට අභ්‍යන්තරයට ගමන් කළහ. කිත්සිරි මෙවන් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව ඔවුන්ව පිළිගත්තේය. හේමමාලා කුමරිය තම කෙස්කලමෙහි සඟවා තිබූ දළදා වහන්සේ සෙමින් එළියට වැඩම කළාය. දළදා වහන්සේගේ වැඩමවීම නිමිත්තෙන් උත්කර්ෂවත් පෙරහැරක් පැවැත්වීමට රජතුමා නියෝග කළේය. ශ්‍රී දළදා වහන්සේ අලංකාර ලෙස ඉදිකරන ලද මන්දිරයක භක්තියෙන් යුතුව තැන්පත් කරන ලදී. ඉමෞතුම් නිධානය තැන්පත් කිරීම සඳහා රජතුමා සුවිශාල දළදා මන්දිරයක් දළදා මෙඳුරක් ඉදිකිරීම ආරම්භ කළේය. භක්තියෙන් හා ශිල්පීය දක්ෂතාවෙන් යුතුව දළදා මාලිගාව මහනුවර හදවතෙහි අභිමානයෙන් නැගී සිටියේය. එදින සිට ශ්‍රී ලංකාව තම ජාතියේ උරුමය හා රාජ්‍යත්වයේ සංකේතය ලෙස ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කළේය. शरणं गच्छामि